මේ රටේ සියලුම හාමුදුරුවරු නුඹලා හොඳින් හිතාගත යුතුයි. නුඹලා ඔය කරන බොරුව වහාම නතර කර යුතුයි. නැත්නම් නුඹලාට වෙන්නේ මහා විනාශයක්. නුඹලා හොඳින් මතක තියාගත යුතුයි. නුඹලාගේ ඔය වැඩේ නතර කර යුතුයි. නුඹලා අත්හැරීමට ජීවිතේ පටන් ගන්න ඕන. නැත්තම් ඔයගොල්ලන්ට වෙන දේ ඔයගොල්ලන්වත් දන්නේ නැහැ. හොඳින් මතක තියාගෙන යන්නේ කය ඇත්තේ අනිවාර්යයි. තව වැඩි දවසක් නොගිහින් ඔයාලා සියල්ලම මම දනගස්සල මිසක් නිකා ඉන්නේ නැහැ. සිවුරක් නැතු වුණාට සිවිල්ලාවේ දනගස්සන්නම තමයි. හොඳින් මතක තියාගෙන යන්නේ කය ඇත්තේ. මේ රටේ සියලුම දෙනා හොඳින් හිතාගත යුතුයි. මේ රටේ බුදුදහමෙන් මේ රට අල්ලා ඇත. බුදුදහම අල්ලා ඇත. උඹලා හොඳින් තේරුම් අරන් ඉදිරි කාලයේ කිසිවෙකුත් විශ්වාසයේ තබා ගන්නට එපා. තමන්ට තමා විතරයි. හොඳින් මතක තියාගෙන පස් දෙනාම ප්‍රශ්න පහක හිර වෙලයි ඉන්නේ. තවත් කෙනෙකුට උත්තරයක් කිසිම ප්‍රශ්නයකට උත්තරයක් ලැබෙන්නේ නැත. හොඳින් මතක තියාගෙන තමාට තමා විතරක් කියලා හිතාගෙන යන්න. උඹලා හොඳින් තේරුම් ගන්න ඕන. බුදුදහම විසින් මේ මනුස්ස වර්ගයාගේ සියලුම දේ සුද්ධයටයි මා ඇවිල්ලා තියෙන්නේ. උඹලා හොඳින් තේරුම් අරන් පොළවේ සුද්ධ ඉවරයි. උඹලාගේ හිත්වල හිත් ටික තමයි දැන් ඊළඟට සුද්ධය තියෙන්නේ. නුඹලා හොඳින් තේරුම් අරන් ගමන් කරන්න. නුඹලාගේ හිත්වල තියෙන දේවල් ටික මම එළියට දෙනකම් උඹලා හොඳින් තේරුම් අරන් තමා දෙසම බලාගෙන යන්න. කිසිවෙකුත් විශ්වාසයේ තබා ගන්න එපා ඉදිරි කාලයේ. මේ රටේ සියලුම කපුවන් ඇදුරන් කට්ටාඩින් උඹලා හොඳින් තේරුම් ගත යුතුයි. උඹලා ඔය කරන බොරුව නතර කර යුතුයි. නැති උනෝතින් උඹලාගේ ඔය දෙයියොයි කියන එක දෙයියෙක්වත් උඹලාට පිහිටට එන්නේ නැත. උඹලා නොකිව්වයි නොකිය ඔය කරන බලු වැඩේ වහාම වැඩි දවසක් නොගිහින් නතර කර යුතුයි. නතර නොකරොත් මම ඒක නතර කරන්නත් දන්නවා. හොඳින් මතක තියාගෙන ඒ විදියට ගියෝතින් හොඳයි. වෙනත් විකල්පයක් හොයාපල්ලා. ඇදුරු කට්ටාඩි කොඩි වින කරන්න නැතුව